ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් මේක දලදා ප්‍රදර්ශනය කරන එකත් හරි මේ දන්ත ධාතුව ගැන විද්‍යාත්මක පරීක්ෂණ කිරීම නෙමෙයි මේකේ අරමුණ. මිනිසුන්ට අරමුණ පැහැදිලි නෑ. මේකේ DNA පරීක්ෂණ කරන එක නෙමෙයි අරමුණ. මොකක්ද අරමුණ? මෙච්චරයි ඒක කියවෙන්නේ. බුදුවරයෙක් හිටිය බවට තියෙන ජීවමාන සාක්ෂිය. හරිද? කිසි දවසක බොරුවක් කියලා නැත්තම්, කිසි දවසක කේලමක් කියලා නැත්තම්, පරුෂ වචන කියලා නැත්තම්, හිස් වචන කියලා නැත්තම්, මුළු ජීවිත කාලය පුරාම කියපු සියලුම දහම් කරුණු ටික මේ පිටුනේ බුදුහාමුදුරන්ගේ මුවෙන් නම් ඒ ඔක්කොම හුළඟ හරි වැදීගෙන ගිය එකම එක වස්තුවක් ලෝකේ තියෙනවා නම් ඒක මුදුන් මල්කඩ වෙනවා. ඒක දැකලා ඒක හරහා ඇතිවන සද්ධාව මගින් බුදුන් දකින්නයි ඕනි. දතේ DNA එක හොයන්න නෙවෙයි ඕනි. හරිද? ඒකට ඇතිවන පැහැදීමෙන් බුදුහාමුදුරුවෝගේ දර්ශනය මොකද්ද කියලා හොයාගන්නයි ඕනි. එහෙම හොයනවා නම් ඔය පෝලිං වල ඉන්න ගමන් වැටෙන් පනින්නේ නැහැ. හරිද? පෝලිං වල ඉන්න ගමන් ගහගන්නේ නැහැ. පෝලිං වල ඉන්න ගමන් බනින්නේ නැහැ. පෝලිම ඇදයි කියන්නේ නැහැ. ගිහින් තියන්නේ පෝලිමේ ඇද හොයන්න නෙමෙයිනේ. නේ? කවුරුත් කණ්ඩ බොණ්ඩ දුන්නේ නැහැ කියලා කියන්න ඕනේ නැහැ. මොකද එහෙ ගිහින් තියෙන්නේ කාලා බීලා එන්න නෙමෙයිනේ. පැහැදිලිද? ඒ නිසා මේ ඇවිල්ලා මේක ආමිෂයක්නේ. මේක හරහා ප්‍රතිපත්තිය හොයාගන්න එකයි වෙන්න ඕනේ. මිනිස්සු හොයන්නේ ඕනි දේ නෙවෙයි. හරිද? මේක ගැන විද්‍යාත්මක පරීක්ෂණ ඉල්ලන එක තමයි හැමෝම අහන්නේ. මේ අහන හැමෝටම මම කියන්නේ එක දෙයයි. මොකද්ද? විද්‍යාත්මක සාක්ෂි සෙවීම නෙවෙයි කරන්න ඕනේ. ඔබ බුදුහාමුදුරුවෝ කිව්ව දර්ශනය හොයාගෙන ඒක ජීවිතේට යොදාගන්න මාර සැනසීමක් තියෙනවා. එච්චරයි. මන් දන්නේ නිවන් දකින්නවා කියන කතාව ගැන මට පැහැදිලි නෑ තාම. ඒ තියෙන දර්ශනය යොදාගත්තොත් නම් මාරම සැනසෙල්ල ඉන්න පුළුවන්. කිසිම කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නෑ. කිසිම දෙයක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නෑ. මාර වැඩක් ඒක. කිසිම දෙයක් ගැන ලෝභකමක්, බැඳීමක්, බදා ගැනීමක් ඇති වෙන්නේ නෑ. භාවිතා කරනවා විතරයි. දැන් හිතන්න මගේ යන වාහනේ හෙට වෙද්දි වැදිලා කුඩු වුණා කියලා හිතන්නකො එහෙම මට පේනවා එහෙම. මට ගානක්වත් නෑ. වාහනේම තමයි. ඉස්සර එහෙම බෑ. බෑ ඊට පස්සේ කණ්ඩත් බෑ, නිින්ද යන්නෙත් නෑ. ඒකම මතක් වෙනවා. හරි. එතකොට අර අතන තියෙන දර්ශනයේ තියෙන සමහර ඒවා හරියටම ස්ටඩි කරලා ගත්තාන් පස්සේ ඒක ලෝක ස්වභාවය කියලා තේරුම් අරගෙන මොනවා වෙන්න පුළුවන්ද? පීඩාවට ලක් නොවී ඉන්න පුළුවන්. පීඩාවට ලක් නොවී මාර සැනසීමෙන් ඉන්න පුළුවන්. ඒකට තමයි බුදුවරගේ දර්ශනය ඕනේ. ඒක තමයි නිවීම කියන්නේ. හරිද? ඒකට යන පාර පොඩ්ඩක් හොයාගන්න තමයි මේව ඕනි වෙන්නේ. හරි. ඉතින් ඒක නිසා මේකේ දිග පළල උස මහත පාට DNA පරීක්ෂණ ඒව මොංගල් කතායි. හරිද? ඒක නෙමෙයි වෙන්න ඕන. හරි. ඉතින් ගොඩක් අය අහනවා මේ දවස්වල හරියට අහනවා එහෙම. හරි. ඉතින් ඒක හරහා ඔබ ලබාගත යුතු දේ තමයි මට කියන්න තියෙන බුදුන් දකින්න, බුදු කෙනෙක්ගේ දර්ශනය හොයාගන්න. ඒ දර්ශනය ඇතුලේ මාර දේවල් ටිකක් තියෙනවා. ඒ වයින් ගන්න පුළුවන් දේවල් ටික අරගෙන මොකද්ද? Tamanට දාගෙන මොකක් වෙනද? සැනසille ඉන්න බලන්න. සැනසීමට හොඳම මග ඒක තමයි. මාර සැනසillකින් ඉන්න පුළුවන්. හරි?